සුබ දවසක් හැමෝටම. අපි අද ලෝකයේ සංචාරක ආකර්ෂණය වැඩිපුරම දිනාගත්ත ස්ථාන 3ක් ගැන කතා කරන්නයි යන්නේ. එහෙනම් channel එක subscribe කරලා වීඩියෝ එකට යමු. අපි ඉස්සරළම යන්නේ ප්‍රංශය පැත්තට. ඔය අහලා තියෙනවද මුහුද මැද්දෙන් යන පාරක් ගැන? මේකට කියන්නේ Passage de Gois කියලා. මේකේ තියෙන විශේෂම දේ තමයි මේක දවසට දෙපාරක් විතර මතුවෙලා ඉතිරි වෙලාවට අඩි 13ක් විතර මුහුදු වතුරෙන් හැංගිලා තමයි තියෙන්නේ. විශේෂම දේ තමයි මේ පාර මතුවෙන්නේ පෑයකට වගේ පොඩි වේලාවකට. ඉතින් ඒ වෙලාවට විතරයි වට කාර් එකකින් ඉන්නුනත් මේ පාරේ යන්න පුළුවන්. හැබැයි පොඩි හරි වෙලාව වැරදුනොත් ඔයා පාර මැද්දේ ඉන්නකොට වතුර එන්න පටන් ගන්නවා. එතකොට කාර් එකත් එක්කම වතුර මැද්දේ හිර වෙන්න තමයි වෙන්නේ. ඉතින් ඒ හින්දාම මේ පාර දෙපැත්තේ කුළුණු ඉදි කරලා තියෙනවා. ඒ වගේ හදිසි අවශ්‍යතාවයක් වුණොත් මේ කුළුණු වලට නැගලා පණ බේර ගන්න පුළුවන්. වතුර බැහැලා තියෙන වෙලාවට මේ පාර කිලෝමීටර් 4ක් විතර දිගයි. මේ පාරේ යනකොට දැනෙන්නේ අමුතුම ෆීලින් එකක්. ඔයා දවසක් හරි ප්‍රංශයට ගියොත් යන්න ඕන පාරක් තමයි Passage de Gois කියන්නේ. අපි ඊළඟට යන්නේ ඉන්දියාව පැත්තට. අපි දන්නවා ලෝකේ තියෙන ගොඩක් පාලම් කාලයත් එක්ක දිරලා කැඩිලා යනවා. හැබැයි ඉන්දියාවේ මෙගාලයා කියන ප්‍රාන්තයේ තියෙන මේ පාලම් කාලයත් එක්ක ශක්තිමත් වෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේවට කියන්නේ ලිවින් රෝඩ් බ්‍රිජ් කියලා. මේ පාලම් හදලා තියෙන ඉංජිනේරුවෝ නෙමෙයි. එහි ඉන්න කාසි කියන ගෝත්‍රික ජනතාව තමයි මේවා හදලා තියෙන්නේ. එතකොට ඔවුන් කරන්නේ රබර් ගස්වල මුල් ගඟ හරහා යන විදිහට මඟ පෙන්වන එක. මොකද මේ මඟ පෙන්වනවා කියන්නේ? මේක නිකම්ම පාලයක් හදනවා වගේ වැඩක් නෙමෙයි. මේ රබර් ගස් වලින් එළියට එන අලුත් මුල් හරිම නම්‍යශීලී. මේ ගෝත්‍රික ජනතාව කරන්නේ මේ මුල් හරි පරිස්සමට අතින් අල්ලලා ගඟ පැත්තට හරවන එක. මුල් වලට ගඟ හරහා පාවෙලා යන්න බැරි හින්දා ඔවුන් කරන්නේ උණ බම්බු හරි පුවක් කඳන් වලින් හරි පාරක් හදන එක. එතකොට මේ මුල් වලට බට ඇතුලෙන් බෝංචි වෙලක් යනවා වගේ ඉගුරට ඇදිලා යන්න පුළුවන්. හරියට වයර් එකක් බටයක් ඇතුලෙන් යවනවා වගේ වැඩක්. මේකට තමයි මේ මඟ පෙන්වනවා කියලා කියන්නේ. මේ පාලම් එකපාරකට මිනිස්සු 50කට වඩා දරා ගන්න පුළුවන් තරම් ශක්තිමත්. ඒ විතරක් නෙමෙයි මේවා අවුරුදු 500කට වඩා වැඩි කාලයක් පවතිනවා. කොන්ක්‍රීට් පාලම් වලට වඩා මේවා ස්වභාවිකවම හයියයි. කොහොම වුණත් මේ වගේ පාලමක් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට හැදෙන්න අවුරුදු 15ක් විතර යනවා. ඒතවා හිතනවා ඇති මේ වගේ මිනිස්සු පාලමක් හැදෙනකන් අවුරුදු 15ක් තිස්සේ බලාගෙන ඉන්නවද කියලා. පාලමක් හදන්න පටන් ගන්නේ අද නම් අදින්න තරුණ අය නම් ඒ පාලම් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට එන්නේ අයගේ දරුවෝ හෝ මුණුබුරෝ ලොකු වුණා. ඒ කියන්නේ අද ඉන්න අය පාලම් හදන්න පටන් ගත්තොත් Tamanගේ අනාගත පරම්පරාව වෙනුවෙන් තමයි මේ පාලම හදන්නේ. මේ ගම්වල දැනටමත් පාවිච්චි කරන අවුරුදු 100ක් 200ක් පරණ පාලම් ඕන තරම් තියෙනවා. ඒ නිසා උන්ට හදිසියක් නැහැ. එකක් පාවිච්චි කරන ගමන් තව එකක් අනාගතය වෙනුවෙන් හිමින් සැරේ හදනවා. ඒ කියන්නේ මේක මිනිසුන්ගේ ඉවසීම සහ ස්වභාව ධර්මයේ එකතුවෙන් හැදුණු අපූර්ව නිර්මාණයක්. අපි ඊළඟට යන්නේ ඕස්ට්‍රේලියාව පැත්තට. මේ ජනවාරි මාසය කියන්නේ ඕස්ට්‍රේලියාවේ රස්නය උපරිමයට යන කාලයක්. විශේෂයෙන්ම බටහිර ඕස්ට්‍රේලියාව සහ මධ්‍යම ඕස්ට්‍රේලියාවේ කාන්තාර ආශ්‍රිත ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් 46ක් අතර මට්ටමක පවතිනවා. පර්ත් වැනි නගරවල මේ දිනවල සෑහෙන රස්නයක් තියෙනවා. කූබපෙඩි කියන්නේ ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටලා තියෙන නගරයක්. ඉතින් මේ රස්නෙන් බේරෙන මේ නගරේ මිනිස්සු තීරණය කරා පොළව යට ගෙවල් හදන්න. මේ පොළව යට ගෙවල් හදන්න පටන් ගත්තේ මීට අවුරුදු 100කටත් වඩා කලින්. ඒ කියන්නේ 1915 වගේ අවුරුද්දේ ඉඳලා. මේ ප්‍රදේශයේම තනිකර මැණික් ගුහාවක්. ලෝකයේ ඕපල් මැණික් සම්පතින් 70%කට වඩා ලැබෙන්නේ මෙහි. ඉතින් මිනිස්සු මෙහි ආවේ සල්ලි හොයන්න. හැබැයි රස්නය නිසා පතල් ඇතුළෙම නතර වෙන්න වුණා. මේ නතර වුණු මිනිස්සු අන්තිමට මේ පතල් ලස්සන අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලේස් එකක් බවට පත් කරගත්තා. මේ ගෙවල් ඇතුලේ AC නැතුවම හැමතිස්සෙම සෙල්සියස් අංශක 23ක් වගේ සනීප උෂ්ණත්වයක් තියෙනවා. ඉතින් ගෙවල් විතරක් නෙවෙයි පල්ලි, හෝටල්, රෝහල්, කඩවල්, කෞතුකාගාර පවා තියෙන්නේ පොළව යට. සමහර ගෙවල් වල ස්විමින් pool පවා තියෙනවා. ඉතින් දවල් කාලේ ඔයා මේ නගරේ උඩින් බැලුවොත් ඔයාට පේන්නේ චිවිනි බට කීපයක් විතරයි. හැමෝම ඉන්නේ පොළව යට. තව මෙහි ගෙදරක කාමරයක් ඕනොත් කරන්න ඕනේ අලුත් බිත්තියක් හදන එක නෙවෙයි පොළව තව ටිකක් හාරන එක. සමහර වෙලාවට එහෙම හාරද්දි මැණික් පවා හම්බ වෙලා තියෙනවා. මිනිස්සු එක් රැයකින් කෝටිපතියෝ වෙලක් තියෙනවා. තවත් අමුතු දෙයක් මෙහි රැයට රස්නේ අඩු වුණාම මිනිස්සු ගෝල්ෆ් ගහන්නත් යනවා. හැබැයි මේ හැම ප්‍රදේශයකම මේ වගේ ගෙවල් හදන්න බෑ. ඒකට පස හරිම ශක්තිමත් වෙන්න ඕන. මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පස හරිම තදයි. ඒ නිසා ගෙවල් හැරුවත් ඒවා කඩාගෙන වැටෙන්නේ නැහැ. අනිත් පැතිවල පස වැලි සහ බුරුල් නිසා ගෙවල් හැරීම අනුතුරුදායකයි.
ප්‍රධාන වශයෙන්ම මේවා තියෙන්නේ රස්නේ දරාගන්න බැරි මැණික් පතල් බහුල මධ්‍යම සහ දකුණු ඕස්ට්‍රේලියාවේ කාන්තාර ආශ්‍රිත ප්‍රදේශවල. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඔයාලගේ කමෙන්ට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තව රික්වෙස්ට් එකක් තියෙනවා. අපේ ෆස්ට් මයිල්ස්ටෝන් එකට යන්න channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. එතකල් ඔබට සුබ දවසක්.